අම්මේ අම්මා ඉන්නවද? අම්මෝ අම්මේ පයින් ඇවිල්ලාම කකුල් දෙක කැඩෙන්න විදිනවා අම්මේ. ඔව්. හරි මහන්සියි අම්මේ. අම්මේ මොකද මේ මිදුලවල් කැලෑවිලා? බලන්න කියන කුණු පොඩ. ඇයි අරියා මේවා කරන්නේ නැද්ද? මෙහෙම ගියොත් නම් තනකොළ වැවේ ගේ ඇසෙත් එක්ක බලන්නකො කැත. එයා ඉන්න කලින් මේ ගෙවල් මිදුළු කොච්චරනම් ලස්සනට තිබුණාද? වෙලාවක් නැතුව නෙවෙයි මේ වෙලාවක් නැහැ කියන්නේ කොහෙද කියලා. ළමයා නිදි කරවලා මේවා කරනවා නම් ඕන තරම් එයාට කරන්න පුළුවන්. බලන්නකො අර මල් පෝච්චි වල මල් ටික මැරෙනවා. අනේ අම්මා අපිගේ මිදුල් මේ ගෙදර ඉන්න කාලේ මේ මිදුල් මාලිගාවල් වගේ අම්මේ මතකද? අම්මා මම කොච්චර ලස්සනට තියාගෙන හිටියද? දැන් අපේ ගෙදර උනත් අම්මා ගිහිල්ලා බලන්නකො. අපි ඉන්න දැන් නම් එහෙම. අම්මේ මේ බලන්නකො මේ සිංක් එකේ හැටි ඈ 7 අවුරුද්දකින්වත් මේක මැදලා නැහැ සෝදලා නැහැ පොඩ්ඩක් අම්මේ අත්පය වලට තින් රිදෙනවද කියන්නකො මේකේ සබන් ටිකක් ගාලා මේක සේදුවා නම් ඇයි අම්මේ මේ වාරේ මොකවත් කරන්නේ නැද්ද කියන්නකො ඇත්තට මේ බලන්නකො වතුර එකක්වත් බොන්න අපිරියයි මට නම් අයියෝ එයි අම්මේ මේවා ඔයා කියලා හදාගන්න නැත්නම් මේ වයසයිනේ ඔයාට මේවා කරන්න බෑනේ මම මේකේ ගහන්නේ එයා ඕක කරන්න ඕන මහගෙවල් අරගෙන ඉන්නවා නම් එයාලා ඕක කරන්න ඕන එයා ඇවිල්ලා ඉන්නේ ඕවට තමයි නැත්තම් ඉතින් තන්තාමෝගේ කාමරේට ළමයිත් එක්ක ඉන්න නෙවෙයි එයා ඇවිල්ලා ඉන්නේ බෑ අම්මේ තේ බොන්න බෑ මම දැන් තේ එකක් බීලාමයි ගෙදරින් ආවේ ඔව් අම්මා බොන්නකො හදාගෙන මට බොන්න බෑ අම්මේ බොන්නත් ඉතින් පුළුවන් අර කෝප්ප වල හැටි බලන්නකො කෝප්පයක් පිගානයක් මදින්නේ අනේ මන්ද කොහොම හැදිච්ච ගෑනුද කියලා වෙලාවකට ඉතින් අම්මේ එයාට බැලලා වැඩකුත් නැහැ ඔය පොඩි කාලේ ඉඳලා ඉතින් අම්මා තාත්තා පුරුදු කරන්න ඕන දේවල් එයාට ඉතින් බැලලා වැඩක් නැහැ අපි මේ විදිහට හැදුනේ ඉතින් අපේ අම්මලා පොඩි කාලේ ඉඳලා ඔය පුරුදු කරපු හින්දානේ ඒකයි අපි තැනකට ගිහිල්ලා වුණා ජීවත් වෙන්න දන්නේ අම්මේ මේ බලන්නකො මේ තැන් වල හැම තැනම රෙදි දාලා ඔව් ඉතින් එයාගේ රෙදි නොවෙන්න පුළුවන් තමයි. ඉතින් ඒ වුණාට ඉතින් එයාගේ අත්වලට මොකුත් වෙන්නේ නෑනේ මේ අම්මා තාත්තගේ දුමුණත් කියලා. වොන අවල පැත්තකින් තියන්න පුළුවන් නේ. එයාගේ අත්වලට මොකුත් වෙන්නේ නෑනේ ඕවා කළා කියලා. අම්මගේ තාත්තගේ එයාගේ කියලා ભેදයක් වුණේ නෑනේ. එක ගෙදර ඉන්නවනම් එක විදිහට වැඩ කරගෙන ඉන්න ඕන. එයාගේ දේවල් විතරක් කරගෙන හරියන්නේ නෑනේ. අම්මත් ඉතින් එනවා එයාව ලේලිව සුද්ධ කරන්න. අම්මා ඉතින් කොහෙද? ලේලිව දුව කරගෙන මේ අපි දුවලව ලේලි කරගෙන ඉන්නේ. අපිට සලකන්නේ එහෙමයි. ඒකනේ ඉතින් මහගෙවල් හැමදේම බූදලේ ඉතින් පුතාලේ දීලා තියෙන්නේ. එයාලා ඉතින් දීලා තියෙනවා නම් මේ දේවල් ඒ විදිහට කරන්න ඕනේ ඉතින්. මෙහෙම ඉතින් අපි කලාතුරකින් ගෙදර ආවම මෙහෙම දකිනකොට දුකයි. මොකද අපි පොඩි කාලේ ඉඳන් හිටපු තැන්නේ අම්මේ මේ. නෑ අම්මේ නෑ. ඉතින් බේබි ඉන්න වෙලාවකුත් නෑ. මේ දැන් ළමයාත් ඉස්කෝලෙන් ඇරෙන්න ළඟයිනේ. මං ඉතින් ගිහිල්ලා එන්න. ඔව් මේ මං ආවේ මේ අම්මට කියන්න ඉතින් පොඩි කීයක් හරි ඉල්ල ගන්න කියලා. අම්මගේ පින්පඩේ එහෙම නැද්ද මේ මාසේ ගත්ත? සල්ලිද අපේ එක්කනත් මේ දවස්වල සල්ලි වැඩි හොයන්න නෑ අම්මා වැඩ නෑ. ඉතින් එයාට අඩුයි. ඔව්. වැඩි ඕනේ රුපියල් 3000ක් විතර දුත් බලන් ඇති අම්මේ. ඊයේනම් දෙන්නකෝ අම්මේ.